සුබ දවසක් වේවා කියලා සියලු දෙනාම පිළිගන්නවා මගේ කොරටුව YouTube නාලිකාව වෙතට. ඉතින් අද ඔයාලත් එක්ක මම බෙදාගන්නේ සාර්ථක වාණිජ්‍ය මිරිස් වගාවක් කරන්න කොහොමද අපි තවාන සකස් කරගන්නේ. ඇත්තටම තවාන තමයි වැදගත්ම දේ. හොඳ දිරියෙන් යුක්ත ශක්තියෙන් යුක්ත පැල අපිට ලබා ගන්න කොහොමද හරියටම තවාන සකස් කරගන්නේ, කොහොමද පස්මාද්‍ය සකස් කරගන්නේ කියන එක අද මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඉතින් මේ නාලිකාවට අලුත් කෙනෙක් නම් මාව සබස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එකත් ඔන් කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරමින් අපි යමු වීඩියෝ එකට. ඉස්සර අපි මිරිස් තවන් සකස් කරගද්දී පොළව කොටලා පාත්තියක් විදියට සකසගෙන තමයි මිරිස් බීජ තවන් දැම්මේ. නමුත් අද අපි වාණිජ වගාවක් විදියට මේක කරගෙන යද්දී තවන් තැටි ක්‍රමය තමයි භාවිතා කරන්නේ. ඒ තවන් තැටි ක්‍රමය භාවිතා කරද්දී අපි සැලකිලිමත් විය යුතු වැදගත්ම කරුණ තමයි ඒකට යොදා ගන්න පස්මාද්‍ය. මිරිස් තවන් පාලනයේදී අපිට බහුලවම දැක ගන්න තියෙන රෝග කිහිපයක් තියෙනවා. පාමුල කුණවීම, දිය මලං කෑම, හිටු මැරීම වැනි රෝග තත්ත්ව. ඉතින් මේ රෝග තත්ත්ව පාලනය කරගෙන අපේ තවාන හොඳින් පවත්වාගෙන යන්න අපි පස්මාද්‍ය හොඳින් සකසා ගත යුතුයි. අත්‍යවශ්‍ය තෙතමනේ රඳවාගෙන අනවශ්‍ය ජලය බැහැර කරන විදියට හොඳින් ලිහිල්ව පස්මාද්‍ය සකස් කරගන්න ඕන. අපි මේ මිරිස් වගාව කරගෙන යද්දී අපි මේ පස්මාද්‍ය සකස් කරගද්දී මතු පිට පස් කොටස් එකක්, කොම්පෝස්ට් කොටස් එකක් සහ කරදහයියා කොටස් එකක් සම වශයෙන් අරගෙන මිශ්‍ර කරගන්නවා. ඔයාලගේ ප්‍රදේශයේ තියෙන්නේ මැටි ගතිය වැඩි පසක් නම් ඔයාලට වැලි කොටස් භාගයකුත් මේ සඳහා එකතු කරගන්න පුළුවන්. අපි මේ මිශ්‍රණය සකස් කරගද්දී ඩොලොමයිට් සුළු ප්‍රමාණයකුත් එකතු කරගන්නවා. ඒකෙන් අපිට පසේ pH අගය බැලන්ස් කරගන්න පුළුවන්. අපේ පස හොඳ ලිහිල්ව සකස් වෙන්න ඒක බලපානවා. ඉතින් මේ මම කියපු මත පිටපස් කොටස් එකක්, කොම්පෝස්ට් කොටස් එකක්, කරදහයියා කොටස් එකක් සහ ඩොලොමයිට් අපි වාර කිහිපයක් හොඳට මේ සම්පූර්ණයෙන් මේ මිශ්‍රණය හොඳින් මිශ්‍ර කරගන්න ඕන. මේ මිශ්‍රණය සාදාගත්තට පස්සේ ඔයාලට අතට පස් පිටක් කරන් බලන්න පුළුවන්. මේ වීඩියෝ එකේ දකින විදිහට ගුලි කරන් පස්සේ ඒ පස් පිට හොඳට ලිහිලා යනවා නම් අපේ මිශ්‍රණය හොඳට සෑදිලා තියෙනවා. ඉතින් අපිට දැන් තියෙන්නේ මේක තවන් තැටි වලට හොඳින් පුරව ගන්න. මේ දකින්න විදියට හැම කවුලුවකටම පස් වැටිලා තද වෙන විදියට හොඳට මේ විදියට තවන් තැටි වලට පස් පුරව ගන්න. මේ විදියට තවන් තැටි වලට අපේ මිශ්‍රණය පුරව ගත්තට පස්සේ අපි මේ පස් මිශ්‍රණය ජීවාණුහරණය කරගත යුතුයි. මොකද පසේ තියෙන මොනවා හෝ දිලීර ආසාදනයක් අපේ බීජවලට ඇවිල්ලා අපේ පැල ආසාදනය වෙන එක වළක්වා ගන්න තමයි අපි මේ ජීවාණුහරණය කරන්නේ. ඒ සඳහා මම කැප්ටාන් කියන දිලීරනාශකය යොදා ගන්නවා. පැකට්ටුවේ සඳහන් මාත්‍රාවට අනුව ජලය දිය කරගෙන මල් බාල්දියකින් මේ ඔයාලට පෙනෙන විදියට මේ මාධ්‍ය හොඳින් තෙත් වෙන විදියට අපි යොදා ගන්නවා. පස්මාද්‍ය ජීවාණුහරණය කර ගැනීමෙන් දිනයකට පසු තමයි අපේ මිරිස් බීජ අපි තවන් තැටිවල තැන්පත් කරගන්නේ. මිරිස් බීජ තවන් තැටිවලට දාගද්දී ඔයාලා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි අපි මේ විදියට සිදුරු සාදාගද්දී අපේ ඇඟිල්ලෙන් මේ සිදුරු සාදා ගන්න පුළුවන්. ගොඩක් ගැඹුරට මේ සිදුරු හදා ගන්න එපා. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් භාගයකට නොවැඩි වෙන විදියට මේ සිදුරු සකසා ගන්න ඔයාලා වග බලා ගන්න. ඊට පස්සේ සකසාගත්ත සිදුරුවල අපිට අපේ මිරිස් බීජ තැන්පත් කරගන්න පුළුවන්. තව ගොඩක් අය කරන වැරැද්දක් තමයි අපි මේ සිදුරු 105ක් තියෙන තවන් තැටියක එක කවුලුවක මිරිස් බීජ දෙකක් තවන් කරනවා. ඒ වැඩේ කරන්න එපා ඔයාලා. මොකද මිරිස් බීජවලට මුන්දුවල හොඳට හැදෙන්න පුළුවන් මේ එක කවුලුවක එක ඇටයයි. සාමාන්‍යයෙන් සිදුරු 50ක වගේ ට්‍රේ එකක් පාවිච්චි කරනවා නම් ඔයාලට ප්‍රශ්නයක් නැහැ. ඒ විදියට ඇට දෙකක් යොදා ගන්න පුළුවන්. ඒකේ කවුලුව මීට වඩා ප්‍රමාණයෙන් විශාලයි. මේ විදියට මිරිස් බීජ අපේ තවන් තැටිවල තැන්පත් කරගත්තට පස්සේ හොඳින් හලාගත්ත මතු පිට පස් කොටසක් මං ඉතුරු කරගත්තා. ඒ කොටසෙන් මම හොඳින් මේ බීජ ටික වැසෙන විදියට තවන් තැටිය වසා ගන්නවා. ඉතින් වාණිජ මිරිස් වගාවකට තවාන සකස් කරගන්න ආකාරය ඔයාලට පැහැදිලි වුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඊළඟට මම අරගෙන එන වීඩියෝ තමයි ගොඩක් වැදගත් වෙන්නේ. මොකද මේ බීජ පැලවීමේ සිට දින 30ක් වෙනකන්, ඒ කියන්නේ අපි ශ්‍රේෂ්ඨේ පැල කරගන්නකම් කොහොමද මේ තවාන නඩත්තු කරන්නේ, කොහොමද මේ පැල දැඩි කරගන්නේ කියලා මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා ඊළඟ වීඩියෝ එකකින්. මේ විදිහට තවන් කරගත්ත මිරිස් බීජ දින 7ක් 10ක් අතර කාලයේදී පැලවෙනවා. ඒ වෙනකන් ජල සම්පාදනය දිනපතා උදේ හවස කරගෙන යන්න කියලා ඔයාලට මතක් කරමින් මම ඊළඟ වීඩියෝ එකකින් හමු වෙන්නම්.